යන්නකො පහක් ගන්න ඉතින්. ආයි. හලෝ. නියමයි. නත්තල් මාසේ යේසුස් වහන්සේ ගැන කියන්න යනවා. හරිද? ඔයගලන්ට දැන් පුංචි ළමයිනේ. අපි මේ ලංකාව වගේ පුංචි කෙනෙක්. හැබැයි අපි දකිනවා මේ වගේ වකවානුවක උන්වහන්සේ අප අතරට ආවා. අපි දකිනවා මරියතුමී කියන අම්මටයි යෝසෙෆ් කියන තාත්තටයි දාව. හැබැයි ඒ දෙන්න එකතු නොවි දෙවියන් වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේ කරුණ කරගෙන තමයි මේ ජේසු බබා මරියතුමීට ලැබුණේ. ඒක තමයි නත්තල කියන්නේ. ඒ අපි දකිනවා නත්තලේ මන් දිහා බලන්න ඕනේ දැන්. හොඳද? ඕගොල්ලන් වගේ පුංචි කාලේ අපිට යේසුස් වහන්සේ මුණ ගැහුණා. හරිද? ඉතින් අපිට ආදරය, රැකවරණය, ආරක්ෂාව යේසුස් වහන්සේ දෙනවා. ඉතින් උන්වහන්සේ ඉපදුනේ කොහෙද දන්නවද? යේසුස් වහන්සේ ඉපදුනේ ගවමඩුවක. උන්වහන්සේ රජ කෙනෙක් නැත්නම් දාවිද් කියන ඒ රජ පැලැන්පලාවේ ආවත් උන්වහන්සේ ගවමඩුවක ඉපදුනේ ඇයි? අපි දකිනවා අසරණ දුප්පත් නැත්නම් කොන් වෙලා ඉන්න මිනිසයන්ට යේසුස් වහන්සේ වෙතට එන්නයි. ඉතින් අපේ සමහරවිට දුක, වේදනාව, පාළුව, තනිකම විවිධ ප්‍රශ්න මැදදී යේසුස් අපි දිහා බලන් ඉන්නවා. ඉතින් මේ කාලේ දෙසැම්බර් 20 දල වශයෙන් 20 උන්වහන්සේ ඉපදුනේ. අපි දකිනවා ඒ අසරණ භාවය තුලින් උන්වහන්සේ මහත් දෙයක් කළා. ඒ නිසා මේ නත්තල කියන්නේ ගොඩාක් වෙලාවට ඉඳනවා තියෙන අය කාලා බීලා සතුටු වෙනවා නැති කෙනාට මොකුත් නැහැ. හැබැයි මේ නැති කෙනාට උපකාර කරන්න සමහර අයගේ හදවතේ ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඒකට උත්තර නැහැ. හැබැයි යේසුස් ගාව තියෙනවා උත්තර. යේසුස් වහන්සේ ගාව තියෙනවා පිළිතුරු. සමහර අය කතා කරනවා සමහර අය කියනවා නෑ ඔයාලා කතා කරන්න ගෝයින් මෙන්න. හැබැයි යේසුස් වහන්සේ කියනවා නෑ එයා තමයි මට වටින්නේ. එයා එන්න මං ගාවට. ඉතින් දෙවියන් වහන්සේ නැත්නම් යේසුස් වහන්සේ මේ වගේ වකවානුක මේ දෙසැම්බර් මාසේ අප අතරට මේ බර්ත්ඩේ එක තමයි අපි සිහි කරන්නේ යේසුස් වහන්සේගේ උපත. ඉතින් යේසුස් වහන්සේ කියන්නේ කුඩා කාලේ අපි දකිනවා දෙවියන් වහන්සේ අප අතර ගෙවුවා. මුළු මිනිස් සංහතියම ගලවන්න පාපේ ශාපේ. අපිට සමහර ඉස්කෝලේ වැඩ මතක නැතුව ඇති, පාඩම් කරන ඒවා කටපාඩම් නැතුව ඇති, සමහරවට ළඟ ඉන්න යාළුවා තල්ලු කරනවා ඇති. හැබැයි අපි ජේසුට කිව්වොත් ජේසු මන් දිහා බලන්න, මට ඉස්කෝලේ වැඩ කරගන්න උදව් කරන්න, මගේ යාළුවත් එක්ක මට සමාදානෙකින් උදව් කරන්න කියලා කිව්වොත් ජේසු ඒ වෙලාවෙම අපිට උදව් කරනවා. ඉතින් ඒ නිසා යේසුස් වහන්සේ තමයි මේ වෙලාව මෙහෙම සැලසුම් කරලා මේ අයලා ටීම් එකකුත් එක්ක අපි වෙව්වේ. ඉතින් ඒ නිසා අපි ඉන්න ඕගොල්ලන් එක්ක ඔයගලන්ට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් යේසුස් වහන්සේ ගැන උන්වහන්සේ ගැන මොන හරි දැනගන්න ඕනේ නම් ඊට කලින් අහලා නැත්තම් තව අහගන්න ඕනේ නම් මම ලෑස්තිලා ඉන්න ඕගොල්ලන්ට කියලා දෙන්න. හොඳද? ඉතින් ඒ නිසා අපි පොඩි යාඥාවක් කරමු. ඒක කරලා මම ඉතුරු වැඩ ටික අයියට බාර දෙනවා. අපි හැම කෙනෙක්ම ඇස් දෙක වහගමුද? මම කියන යාඥාව කියන්නේ. හරිද? ආදරණීය යේසුනේ මේ දවල් කාලේ මම ඔබට බාර වෙනවා. ජේසු මංගාවට එන්න. මගේ හදවතට බාර ගන්න. පුංචි මට උදව් කරන්න. මට මුකුත් තේරෙන්නේ නැහැ. මං හරි අසරණයි. මට ආශිර්වාද කරන්න. හොඳට ඉගෙන ගන්න. සමාජයේ හොඳ පුරවැසියෙක් වෙන්න. යහපත් දේම කරන්න. ජේසුනි මට උදව් කරන්න. අද මම තීරණයක් ගන්නවා.
මම මීට කලින් දැනගෙන හිටියේ නෑ. ජේසුස් ඔයා අපි ගාවට ආවේ. මන් නිසයි. ඔයා මට ආදරෙයි. මං ගාවට එන්න. මං ඔයත් එක්ක ඉන්නවා. මාව වෙනස් කරන්න. මේ වෙලාවේ මට අත ගසන්න. මං ඔබට කැප වෙනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. ධර්මිෂ දෙවි පියාණනි මේ දමන් කාලේ ගැන ඔබ වහන්සේට ස්තුති කරනවා. විශේෂයෙන් මේ හැම පුතෙක් ඔබ වහන්සේට බාර කරනවා. ස්වාමීනි ඔබ වහන්සේ දන්නවා දකිනවා මේ සියලු දේ. මේ වෙලාවේ පියාණනි මට දැනෙනවා සමහර දරුවෝ ඉන්නවා මෙතන. ඉතින් හරියට හදවතේ වේදනාවයි. සමහර අයට හරි පැමිණිලි සහගතව ඉන්නවා. ස්වාමීනි ඔබගේ සෙනෙහස මේ වෙලාවේ ඔවුන් මත තබමින් එකිනෙකා ස්පර්ශ කරන ස්වාමීනි ඔවුන්ට අත ගසන්න. ස්වාමීනි ඔබ වහන්සේ ඔවුන් ඉඳ ගන්නකොට ඔවුන් හිටපු අය නෙමෙයි. ඔවුන් නැගිටලා ක්‍රියාකාරකම් කරනකොට පුදුම වෙනසක් මේ වෙලාවේ ඔවුන්ගේ හදවත් තුල කරමින් ස්වාමීනි අද මේ කරපු මේ අහපු දේ ඔවුන්ගේ ජීවිතවල ඉදිරියේදී ඵල දරන්න යන නිසා ඔබ වහන්සේ මහත් දෙයක් කරන්න යන නිසා ඔබ වහන්සේට ස්තුති කරමින් මේ හැම පුතෙක්ම ඔබට බාර කරනවා. ස්වාමීනි මේ අය තමයි අපේ රටේ අනාගතය. මේ දරුවෝ යහපත් කරන්න. මේ දරුවන්ට තවත් ආශිර්වාද කරන්න. ඔවුන්ගේ මනස තවත් පුලල් කරන්න. ඔවුන්ගේ අධ්‍යාපනයට ස්වාමීනි ආශිර්වාද කරන්න. එකිනෙකාට අවශ්‍ය කරන නිරෝගී සුවය දෙන්න. ස්වාමීනි ඔබ වහන්සේගේ ලේවලට මේ දරුවෝ කැප කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. යේසු පිටයි පුතේ ඇස් දෙක අරින්න. යේසු පිටයි සංවර්ධන මධ්‍යස්ථානයේ කළමනාකාර DWMR සිල්වා මැතිතුමාට බෙහෙත්ම ස්තුතිවන්ත වෙනවා. අද දවසේ අපි වෙනුවෙන් ලබා දීම පිළිබඳව. සංගීත ලබා සංවර්ධන මධ්‍යස්ථානයට ඇවිල්ලා මේ නත්තල උණුහුම් කරන්න අදහස් ආවේ RH ෆවුන්ඩේෂන් නැත්නම් රොෂාන් ඇන්ඩ් හර්ෂ ෆවුන්ඩේෂන් එකේ එතුමන්ට. ඉතින් ඒ නිසා තමයි අපි සියලු දෙනාම අද මේ ස්ථානයට ආවේ. බෙහෙත්ම ස්තුතිවන්ත වෙනවා අද මේ ස්ථානයේ මේ පුංචි පුතාල වෙනුවෙන් ਸਰව ආගමික වතාවත් තුළ මුහුණුවර ගන්න අපේ පාස්ටර් ඇවිල්ලා පාස්ටර් දිල්හානි මෙතන බෙහෙත්ම ස්තුතිවන්ත මේ පුංචි පුතාල වෙනුවෙන් මේ ස්ථානයට සිය වේලාව කැප කරලා ආවොත් ඒ වගේම පාස්ටර් අපට සම්බන්ධීකරණය කරේ අමිලා ඉනෝකා මැතිණිය බෙහෙත්ම ස්තුතියි. ඉතින් ඒ වගේම ශෙහාන්ලයි අම්මා ඒ සම්බන්ධීකරණ කටයුතු අපිට කරලා දුන්නා. ඇයටත් බෙහෙත්ම ස්තුතියි.